අද අපි මේ වීඩියෝගෙන් කතා කරන්නේ ඕගොල්ලෝ හයිබ්‍රිඩ් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරපු ගමන් සෙටප් කරගන්න ඕන සෙටින්ග්ස් කීපයක් ගැන සහ CT කන්ෆිගරේෂන් එක සහ බැටරි කන්ෆිගරේෂන් එක කොහොමද කරගන්න කියන එක මං විශේෂයෙන් කියන්න ඕනේ මේක ඇවිල්ලා සෙටින්ග්ස් වල අපි දීප්ම ගිහිල්ලා හැම සෙටින් එකක්ම කතා කරන්න නැහැ. සාමාන්‍යයෙන් එදිනෙදා වුවමනා වෙන සෙටින්ග්ස් ටික විතරයි මේකෙන් කතා කරන්නේ. අපි බලමු හයිබ්‍රිඩ් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරපු ගමන් බේසික්ම අපිට සෙටප් කරගන්න ඕන සෙටින්ග්ස් ටික මොනවද කියලා ඒක කොහොමද සෙටප් කරගන්නේ කියලා. ඔන්ග්‍රිඩ් ඉන්වර්ටර් එක වයරින් එක සහ හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එක වයරින් එක ගත්තාම පොඩි වෙනස්කමක් තියෙනවා ඇත්තටම වයරින් එකේ. රෆ්ලි අපි බලමු මොකද්ද ඒ තියෙන වෙනස්කම කොහොමද මේක වය වෙලා තියෙන්නේ කියලා. මෙතන අපි සාමාන්‍ය විදිහටම පැනල් වලින් එන සප්ලයි එක මේ DC සප්ලයි එක ඉන්වර්ටර් එකට ඉන් කරලා තියෙනවා. ඊට අමතරව මෙතන අපි බැටරි එක කනෙක්ට් කරලා තියෙනවා බැටරි ටර්මිනල් එක. ඊට අමතරව සාමාන්‍යයෙන් ඔන් ග්‍රිඩ් ඉන්වර්ටර් එකේ AC ඉන් එක ඒ විදිහටම අපි මේ හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකේ AC ඉන් එකට කනෙක්ට් කරලා තියෙනවා. ඊට අමතරව අපිට ඇඩිෂනල් ඇඩ් වෙන්නේ මේ බෑකප් අවුට් කියන පෝට් එක. මේ බෑකප් අවුට් පෝට් එක අපි කෙලින්ම හයි කරන්නේ චේන්ජ් ඕවර් එකක් හරහා හරි චේන්ජ් ඕවර් එකක් නැතුව හරි ගෙදර ලෝඩ් එකට තමයි අපි මේ බෑකප් අවුට් කියන පෝට් එක කනෙක්ට් කරලා තියෙන්නේ. අපි ඉන්වර්ටර් එක සෙටප් කරන්න කලින් ඉන්වර්ටරේ CT කන්ෆිගරේෂන් එක අපි හරියටම කරගන්න ඕනේ. මොකද CT කන්ෆිගරේෂන් එක අපි හරියට කරගත්තේ නැත්නම් ඉන්වර්ටර් එකේ පෙන්නන ඩීටේල්ස් වල අඩුපාඩු තියෙනවා. ඒ කියන්නේ හරියට ඩීටේල්ස් පෙන්වන්නේ නැහැ. එක්ස්පෝර්ට් වෙන එක, ගෙදරට ලෝඩ් එක ගන්න එක පෙන්වන්නේ නැති ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ නිසා මේ CT එක ඉන්වර්ටර් එකත් එක්ක කනෙක්ට් කරගන්න විදිය අපි හරියටම දැන් කොහොමද කරන්න කියලා බලමු. CTs ඉන්වර්ටර් එකත් එක්ක මෙනවා. CT වෙනම ඕගොල්ලෝ ගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. දැන් අපි ඉස්සෙල්ලා කතා කරා මෙතන අපි grid import එක තියෙනවා. මේ CTs අපි කනෙක්ට් කරන්න ඕනේ grid import එකට. grid import එකට කනෙක්ට් කරද්දී අපි මේ නියුට්‍රල් එකේ ඉඳන් ගත්තාම නියුට්‍රල් එකේ ඉඳන් පිළිවෙල තියෙන්නේ L1 L2 L3 විදිහට. අපි ඒ පිළිවෙලට තමයි CTs කනෙක්ට් කරන්න ඕනේ. අපි CT කනෙක්ට් කරද්දී මෙතන ඔයාලට පේනවා පොයින්ට්ස් තුනක් තියෙනවා. L1 CT නෙගටිව් පොසිටිව්, L2 CT නෙගටිව් පොසිටිව්, L3 CT නෙගටිව් පොසිටිව් කියලා. අපි මේක ගත්ත පිළිවෙල අනුව නියුට්‍රල් එකේ ඉඳන් L1 L2 L3 විදිහටනේ තියෙන්නේ. එතකොට මේ L1 කේබල් එකට වැටෙන CT එක L1 CT කියන එකට තමයි කනෙක්ට් කරන්න ඕනේ. ඒ විදිහට පිළිවෙලට කනෙක්ට් කරගත්තොත් තමයි අපිට හරියටම ඉන්වර්ටර් එකේ ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. අපි බලමු දැන් මේ කොහොමද කනෙක්ට් කරන්න කියලා. අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ මෙන්න මේ CT එකේ ඇරෝ කී එක ගැන. මේ CT එකේ ඇරෝ කී එක හැම වෙලෙම පල්ලෙහා පැත්තට. ඒ කියන්නේ ඉන්වර්ටරේ පැත්තට නෙමෙයි ග්‍රිඩ් එක පැත්තට තමයි තියෙන්න ඕනේ. අපිට තියෙන්නේ මෙන්න මේ විදිහට අපි මේ L1 එකේ CT එක කනෙක්ට් කරලා පෙන්නනවා. ඒ විදිහට ඔයගොල්ලෝ CTs තුනම කනෙක්ට් කරගන්න. ඇරෝ කී එක පල්ලෙහා පැත්තට අපි මේ L1 එකේ CT එක කනෙක්ට් කරමු. මෙන්න මේ විදිහට L1 කේබල් එකේ CT එක අපි කනෙක්ට් කරගත්තා. ඉස්සෙල්ලා අපි කියපු විදිහට මේ L1 එකේ CT එක අපි කනෙක්ට් කරන්න ඕනේ මෙතන L1 එකේ CT පෝට් එකට. මේ white color wire එක CT එකේ positive wire එක, black color wire එක CT එකේ negative wire එක. එතකොට අපි L1 CT positive කියන එකට මේ white color wire එක කනෙක්ට් කරගන්න ඕනේ. ඒක කනෙක්ට් කරගද්දී ඔයගොල්ලන්ට පේනවා මෙතන බටන් එකක් වගේ එකක් තියෙනවා ප්‍රෙස් කරන්න. ඒ බටන් එක වගේ එක ප්‍රෙස් කරලා මේ පින් එක මේ හෝල් එක ඇතුළට දාලා මෙන්න මේ විදිහට හෝල් එක ඇතුළට දාලා ප්‍රෙස් කරන් ඉන්න වයර් එක අතහැරියාම මේක මේ වයර් එක කනෙක්ට් වෙනවා. අපි මේ විදිහටම නෙගටිව් වයර් එකක් කනෙක්ට් කරගමු. මෙන්න මේ විදිහට දැන් අපි මේ වීඩියෝ එකේදී එක CT එකක් තමයි ඔයගලන්ට කනෙක්ට් කරලා පෙන්නුවේ. ඔයාලට ඒ පිළිවෙල අනුව මේ CTs තුනම ෆේස් තුනට ඇරෝ කී එකේ පල්ලෙහා පැත්තට ඉන්න විදිහට දාගන්න ඕනේ. ඊට පස්සේ තියෙන්නේ බැටරි කන්ෆිගරේෂන් එක. අපි බලමු බැටරි කන්ෆිගරේෂන් එක කොහොමද කරගන්නේ කියලා. අපි මේ වෙලාවේදී මේකට පාවිච්චි කරලා තියෙන්නේ Dynas කියන බ්‍රෑන්ඩ් එකේ බැටරි එකක්. සමහර වෙලාවට පොඩි දේවල් ඕගොල්ලන්ට බැටරි එකේ බ්‍රෑන්ඩ් එකත් එක්ක වෙනස් වෙයි. සාමාන්‍යයෙන් බැටරි එකේ ඉන් කියන පෝට් එකට තමයි BMS කමියුනිකේෂන් කේබල් එක කනෙක්ට් කරන්න ඕනේ. ඊට අමතරව මෙතන ඔයගලන්ට පේනවා DIP ස්විචස් හතරක් තියෙනවා. මේ DIP ස්විච් සෙටින් එක ඔයගොල්ලන්ගේ ඒ බැටරි බ්‍රෑන්ඩ් එකේ
යුස මැනුවල් එකේ තියෙනවා සෝලිස් ඉන්වර්ටර් එකත් එක්ක ඒ බ්‍රෑන්ඩ් එකේ බැටරි එක කොහොමද කම්පැටිබල් වෙන්නේ DIP ස්විච් සෙටින් එක කොහොමද තියන්න ඕනි කියලා. ඩයිනස් එකේ හැටියට අපි මේ DIP ස්විච් සෙටින් එකේ 3 එක විතරක් ඔන් කරලා තියෙනවා. 1 2 4 කියන ස්විචස් ඕෆ් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට හරියට BMS එක කමියුනිකේට් කරගන්න අවශ්‍යයි නම් ඉන්වර්ටර් එකත් එක්ක මේ DIP ස්විච් සෙටින් එක සහ මේ නෙට්වර්ක් කේබල් එක ප්ලග් කරලා තියෙන තැන හරියටම යුසර් මැනුවල් එකෙන් බලලා ඔයගලන්ට කරගන්න පුළුවන්. බැටරි එකට කනෙක්ට් කරපු කමියුනිකේෂන් කේබල් එක ඉන්වර්ටර් එකේ කනෙක්ට් කරන්න තියෙන්නේ. ඔයාලට මෙතන පේනවා මේ BMS කියලා පෝට් එකක් තියෙනවා. මෙන්න මේ BMS කියන පෝට් එකට තමයි මේ කේබල් එක කනෙක්ට් කරන්න ඕනේ. ඉන්වර්ටර් එකේ කැපැසිටි එකත් එක්ක මේ BMS කියන පෝට් එක එන ලොකේෂන් එක වෙනස් වෙන්න පුළුවන්. ලොකේෂන් එක වෙනස් වුණාට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බැටරි කමියුනිකේෂන් කේබල් එකේ මේ BMS කියන පෝට් එකට කනෙක්ට් කරගන්න ඕනේ. දැන් අපි ඉන්වර්ටර් එක සෙටප් කරන්න කලින් කරගන්න ඕන ටික හරියට කරගත්තා. බැටරි කනෙක්ට් කරගත්තා, CTs කනෙක්ට් කරගත්තා. අපිට ඒක චෙක් කරගන්න පුළුවන් ඒ ඔක්කොම ඕකේද කියලා. මෙතන මේ බැටරි එකේ BMS කමියුනිකේෂන් ඕකේ කියලා වැටුණොත් බැටරි එකත් එක්ක හරියට ඉන්වර්ටර් කනෙක්ට් වෙලා තියෙන්නේ. ඊට අමතරව CTs හරියට කනෙක්ට් වෙලා තියෙන්නේ කියලා අපිට චෙක් කරගන්න පුළුවන්. මෙතන මීටර් කමියුනිකේෂන් ඕකේ කියලා වැටලා තියෙන්න ඕනේ. මීටර් කමියුනිකේෂන් ෆේල් කියලා වැටුණොත් CT කන්ෆිගරේෂන් එක හරියට වෙලා නැහැ. අපි බලමු. මම මුලින්ම මේ වීඩියෝ එකෙත් කිව්වා මම බේසික් සෙටින්ග්ස් ටික තමයි මේකේ කතා කරන්නේ. ඉන්වර්ටර් එක ඔන් කරායින් පස්සේ බේසික් අපි සෙටප් කරගන්න ඕන සෙටින්ග්ස් ටික ස්ක්‍රීන් එකෙන් කොහොම සෙටප් කරගන්නේ කියලා දැන් අපි බලමු. ඔයගොල්ලෝ දන්නවා සෙටින්ග්ස් වලට යන්න එන්ටර් බටන් එක ප්‍රෙස් කරලා මෙතනින් ඔයා යන්න ඕනේ සිස්ටම් සෙටින්ග්ස් එන්ටර් කරන්න. මෙතන තියෙනවා ස්ටෝරේජ් මෝඩ්. ස්ටෝරේජ් මෝඩ් එක එන්ටර් කරන්න. මේකෙදි ඔයාලට මෝඩ්ස් තුනක් දීලා තියෙනවා ඉන්වර්ටර් එකේ. සෙල්ෆ් යූස් කියලා කියන්නේ අපි සෝලාර් පැනල් වලින් ගන්න පවර් එක අපේ යූසේජ් එකට පාවිච්චි කරලා බැටරි එක ෆුල් කරගෙන ඊටත් අමතර පවර් එකක් තියෙනවා නම් ඒක අපිට එක්ස්පෝර්ට් කරන්න දාන්නත් පුළුවන්. මේ ටික් එක අයින් කරොත් එක්ස්පෝර්ට් වෙන්නේ නැහැ. සෙලින් ෆස්ට් කියන මෝඩ් එක අපි TV පැනල් වලින් හදන පවර් එක කෙලින්ම එක්ස්පෝර්ට් කරන එක නම් අපේ අවශ්‍යතාවය මේ සෙලින් ෆස්ට් කියන මෝඩ් එකට දාන්න පුළුවන්. අපි ග්‍රිඩ් සප්ලයි එකක් මේ ඉන්වර්ටර් එකට දීලා නැතුව ෆුල් ඕෆ් ග්‍රිඩ් එකක් විතර පාවිච්චි කරනවා නම් මේ ඕෆ් ග්‍රිඩ් කියන මෝඩ් එකට දාන්න පුළුවන්. මෙතන බැටරි රිසර්ව් ස්විච් එක ඔයගොල්ලෝ ටික් එක දාලා 100% තියලා තිබ්බොත් බැටරියෙන් එක්ස්පෝර්ට් බැටරිය ඩිස්චාර්ජ් වෙලා එක්ස්පෝර්ට් වෙන එක නවතිනවා. ඒ කියන්නේ හැම වෙලේම 100% බැටරි එක ස්ටෑන්ඩ් බයි එකේ තමයි තියෙන්නේ. එතකොට අපිට ග්‍රිඩ් එකෙන් බැටරි එක charge කරන්න ඕන නම් මෙතන grid allow grid charging එකට ටික් එක දාන්න පුළුවන්. මේක අයින් කරොත් grid එකෙන් බැටරි එක charge වෙන්නේ නැහැ. balance output කියලා තියෙන්නේ මේකේ ෆේස් දැන් මේක කිලෝට් 15 ඉන්වර්ටර් එකක්. කිලෝට් 15 ඉන්වර්ටර් එකක ෆේස් 3ට කිලෝට් 5 ගානේ තමයි මේක අවුට් කරන්නේ. කිලෝට් 5 ගානේ අවුට් කරන්නේ නැතුව එක ෆේස් එකක් ඕගලන්ගේ පාවිච්චි වෙන්නේ නැත්තම් කිලෝට් 7 ගානේ එක ෆේස් එකකින් ෆේස් දෙකකට ගන්න පුළුවන්. මේ බැලන්ස් අවුට්පුට් කියන එක මේ අන්බැලන්ස් අවුට්පුට් කියන එක ටික් කරොත්. මෙතන ස්ටෝරේජ් මෝඩ් එකේ කතා කරන්න තියෙන්නේ ඒ ටික තමයි. ඊට අමතරව මේකේ ඩවුන් ගියාම අපිට තියෙනවා charging priority discharging priority setup කරන්න. ඒ කියන්නේ අපිට ඉන්වර්ටර් බැටරි එක charge වෙන්න ඕනේ කොයි ටයිම් එකේදීද බැටරිය discharge වෙලා power එක ගන්න ඕනේ කොයි ටයිම් එකේදීද කියලා මෙතන ඔයාලට setup කරගන්න පුළුවන්. storage mode එකේ මේ ටික තමයි බලන්න තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා battery setting. බලමු battery setting එකේ අපි මොනවද setup කරගන්න ඕනේ කියලා. battery setting එකේදී ඔයාලා ලිතියම් බැටරි එකක් ඉන්වර්ටර් එකත් එක්ක කම්පැටිබල් ලිතියම් බැටරි එකක් නම් පාවිච්චි කරන්න ඔයාලට මේ ලිතියම් කියන මූඩ් එක සිලෙක්ට් කරලා මෙතනින් ඔයාලට බැටරි මොඩල් එක සිලෙක්ට් කරන්න පුළුවන්. මෙතන බැටරි මොඩල්ස් ගොඩක් තියෙනවා. ඒ ඔයා බැටරි මොඩල් එක ඔයාගේ බැටරි මොඩල් එක මේ ලිස්ට් එකේ තියෙනවා නම් ඒ බැටරි මොඩල් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයා පාවිච්චි කරන්නේ 48 volts without communication. ඒ කියන්නේ BMS communication නැති බැටරි එකක් නම් සහ 51 volt කමියුනිකේෂන් නැති බැටරි එකක් නම් ඔයාට ඔයාගේ බැටරිය හැටියට මේ 48 ලිතියම් බැටරි කියන එක හරි 51 ලිතියම් බැටරි කියන එක හරි සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයා පාවිච්චි කරන්නේ lead acid batteries නම් ඔයාට මේ lead acid කියන මූඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයා දැනට බැටරියක් පාවිච්චි කරන්නේ නැත්නම් පස්සේ බැටරියක් දාන්න හිතාගෙන ඉන්නවා නම් ඔයා මේ no battery කියන මූඩ් එක තමයි පාවිච්චි කරන්න ඕනේ. බැටරි සෙටින් එකේ අපිට මේන්ලි කතා කරන්න තියෙන ඒ ටික ජෙනරේටර් එකක් මේකට කනෙක්ට් කරනවා නම් විතරයි මේ ස්මාර්ට් මෝඩ් කියන එකේ සෙටින්ග්ස් හදන්න තියෙන්නේ. grid port එකේ සෙටින්ග්ස් වල තියෙන්නේ අපි සාමාන්‍ය grid parameter settings තියන්නේ. over voltage under voltage ඒ ටික setup කරගන්න තියෙන්නේ මේ grid port setting එකේ. ඒක ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. මේක එන්ටර් කරලා මේව down ගිහලා up down කරලා ඒ value එක එතන තියලා save කරගන්න පුළුවන්.
අපි ඊළඟට අපිට වැදගත් වෙන සෙටිං එකක් තමයි මෙතරින් අපි එක පාරක් බැක්වමු ප්‍රොෆෙෂනල් සෙටිං කියන එක. ප්‍රොෆෙෂනල් සෙටිං එක පාස්වඩ් එක ඩවුන් 2යි අප් 1යි 0.2 එන්ට කරන්න. මෙතන අපිට ඔප්ෂන්ස් දෙකක් එනේබල් කරගන්න ඕනේ. අපි පලෙන්ටම ෆංක්ෂන් සෙටිං එක ඇතුළේ තියෙන අපේ එක ඔප්ෂන් එක. ඒ ඔප්ෂන් එක තමයි only PV power load කියන ඔප්ෂන් එක. අපි මේ only PV power load කියන ඔප්ෂන් එක enable කරගන්න ඕනේ. මේක disable වෙලා තිබ්බොත් මෙන්න මේ විදිහට enable කරගන්න ඕනේ. මේකෙන් වෙන්නේ බැටරි එකක් නැතුව වුණත් ඔයාට limited power එකක් ගන්න පුළුවන් backup port එක through. මේක enable කරලා තියාගත්තොත්. අපි බලමු ඊළඟ ඔප්ෂන් එක මොකක්ද අපිට enable කරගන්න ඕන කියලා. අපි මේකෙන් යන්න ඕනේ ආයේ professional setting එක ඇතුලේ device settings කියලා එකක් තියෙනවා. device settings එක ඇතුළට ගියාම මෙතන තියෙන AC backup කියලා. හදිසි හරි ඔයාගේ ඉන්වර්ටර් එක setup කරාන් පස්සේ backup port එකෙන් power එක out කරන්න නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම check කරන්න මේ AC backup කියන එක on එකේද තියෙන්නේ කියලා. මේක on එකේ තිබ්බොත් විතරයි මේ backup port එක හරහා power එක out කරන්නේ. මම වීඩියෝ එකේ කලින් කිව්වා වගේම මම මේකෙදි මෙන්ෂන් කරලා තියෙන්නේ සිස්ටම් එකක් ඔන් කරපු ගමන් අපිට සෙටප් කරගන්න ඕනේ සිස්ටම් එක වැඩ කරනවාද කියලා චෙක් කරගන්න හරි සෙටප් කරගන්න ඕන මේන්ම සෙටින්ග්ස් ටික විතරයි. මීට වැඩිය ඩීප්ලි සෙටින්ග්ස් ගැන එක්ස්ප්ලේන් කරන වීඩියෝ එකක් අපි අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට මම මේකෙදි කියන්නේ අපිට ඉන්වර්ටර් එක සිස්ටම් එක ඔන් කරපු ගමන් සෙටප් කරගන්න තියෙන බේසික්ම අත්‍යවශ්‍යම සෙටින්ග්ස් ටික ගැන විතරයි. මේ සෙටින්ග්ස් ගැන හරි ඉන්වර්ටර් එක ගැන හරි මොනවා හරි ඔයගලන්ට අපෙන් තව වැඩිදුර තොරතුරු ලබා ගන්න ඕන නම් අපේ contact numbers මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. ඔයාලට ඒ contact numbers වලට කතා කරලා ඒ අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න පුළුවන්.